විශේෂයෙන්ම අද දවසේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 22 වගන්තිය ප්‍රකාරව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේස් තීරණය කිරීම සම්බන්ධව පැවැත්වෙන විවාදයේදී කරුණු දක්වන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ ඇත්තටම ගත්තම මේ කාරණය සම්බන්ධව අපි පූර්ණ වශයෙන් එකඟතාවය පළ කරනවා. හේතුව තමයි මේ රටේ සංවර්ධනයට දැවැන්ත බාධාවක් වෙලා තිබ්බ මේ අල්ලස, දූෂණය, නාස්තිය, හොරකම, වංචාව මේ ආදී සකල විද අපරාධයන් පිළිබඳව හොයන්න, ඒ පිළිබඳව ඒකට අදාළ නීත්‍යානුකූල ක්‍රියාමාර්ගවලට යොමු කරගන්න, ඒ වගේම මේ රට ඒ වයින් තොර, ඒ අල්ලස් දූෂණ ඒ ක්‍රියාවලින් තොරව නියමිත නිසියාකාර පාලනයකට ගෙන යන්න වැදගත් වන ආයතනික ව්‍යුහයක් මේක. ඒතර ඒ ආයතන ව්‍යුහය සම්බන්ධව මේ ගන්න ක්‍රියාමාර්ගය අපි හිතනවා ඒ පද්ධතියේ උන්නතිය වෙනුවෙන් යෙදවෙනවා කියලා. ඒතර ඒ නිසා අපි ඒක අනුමත කරගනිමින් තමයි අපි සාකච්ඡා කරන්නේ. කොහොමුණත් මේ අද දවසේ සාකච්ඡාව ඇතුලේ පවා විශේෂයෙන් මේ විපක්ෂයේ කණ්ඩායම උත්සාහ කරමින් ඉන්නවා දැවැන්ත බොරු ප්‍රමාණයක් සමාජය ඇතුලේ මේ පාර්ලිමේන්තු අවකාශය භාවිතා කළා තහවුරු කරන්න. දැන් කලින් අවස්ථාවක් ගත්තම ගෑස් කම්පැනියට අදාළ ටෙන්ඩර් එක වෙනස් වුණු නිසා තමයි ගෑස් හිඟ වුණේ කියලා මාතෘකාවක් ඇද්දා. ඒ කියන්නේ ගෑස් හිඟයක් ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන හේතුව තමයි මේ මෙතෙක් කාලයක් ගෑස් කම්පැනියක්, එකම ගෑස් කම්පැනියක් තමයි අවුරුදු ගණනාවක් මේ ටෙන්ඩර් එක අරන් තිබ්බේ. පහුගිය වාරේ නියමිත ටෙන්ඩර් පටිපාටි අනුව කටයුතු කරාම වෙනත් කම්පැනියකට මේ ටෙන්ඩර් එක ගියා. ඒතකොට එවල ඉඳලා කියන්න උත්සාහ කරමින් ඉන්නවා අනාවැකි විදියටත් කිව්වා ගෑස් හිඟයක් ඇති වෙනවා කියලා. ඒ වගේම දැනුත් කියන්න උත්සාහ කරමින් ඉන්නවා මේ ගෑස් හිඟය ඇති උනේ මේක නිසා කියලා. ඇත්තම කාරණේ මොකද්ද? මේ වෙනකොට මේක බලන්න ඕන මේ ඉන්ටෙන්ෂන් එක මොකද්ද? මේ හදන බොරුවේ ඉන්ටෙන්ෂන් එක මොකද්ද කියලා හරියටම තේරුම් ගන්න ඕන. දැන් මේ මාර්තු මාසය සඳහා ඇවරේජ් එකක් විදිහට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙනවා ගෑස් මෙට්‍රික් ටොන් 33000ක් විතර. මේ වෙනකොටත් ගෑස් මෙට්‍රික් ටොන් 38000ක් අපේ රාජ්‍ය සතුව තියෙනවා. එතකොට ඒක ගෙනල්ලා මාර්තු පළවෙනිදා වෙනකොටත් ඒ ඇනුම් කරලා තියෙන ප්‍රමාණය ගෙනල්ලා මාලේවල ආසන්නයේ තියෙන ෆ්ලෝටින් ස්ටෝරේජ් එකක තියාගෙන එතන ඉඳලා තමයි ලංකාවට ගේන්නේ. හේතුව තමයි ලංකාවේ ලිටර එක සතුව තියෙන ගබඩා පහසුකම් ප්‍රමාණය ගත්තාම මෙට්‍රික් ටොන් 8000ක විතර පහසුකමක් විතරයි තියෙන්නේ. ඒවා හදලා නැති එක වෙනම බලන්න ඕන. මෙතෙක් කාලයක් ඔය පාලනය කරපු මහත්තුරු එහෙම හදලා නැහැ. එතකොට අර මේ 33000 නෙවෙයි 38000ක් තියෙනවා, වැඩිිනුත් එක්ක තියෙනවා. ඒක ගේන්න ඕන. ඒතර ගේන එක ඩිස්ට්‍රිබියුට් කරගන්න අදාළ වේගයක් තියෙනවා. ඒ වේගයට වඩා වැඩි ගැටලුවක් මතුවුණා. අදාළ පෞද්ගලික අංශයේ සමාගම ගෑස් ගෙන්නෙව්වේ නැහැ. ඒතකොට ගෑස් නොගැනීම නිසා වෙච්ච ගැටලුවක් මෙතන තියෙනවා. එතකොට ගරු මන්ත්‍රීතුමනි අපි මේ තත්ත්වය හරියට තේරුම් ගන්න ඕන. එතකොට දැන් කලින්ම කියනවා ගෑස් හිඟයක් එනවා කියලා. අර කම්පැනිය මාරු වෙච්ච කම අවුරුදු 9ක් විතර එක දිගට මේ ගෑස් ගෙනාපු කම්පැනියක් මේක. ඒ කම්පැනිය ගෑස් ගෙනාවේ නැති වෙනකොට වෙන ටෙන්ඩර් එක නියමිත පටිපාටියට ගිහිල්ලා ඒ අනුව යම් සමාගමක් ටෙන්ඩර් එක ජයග්‍රහණය කරාම ඒ සමාගම ගේන්නේ. එතකොට ඒකට එරෙහි මතයක් හදන්න උත්සාහ කරනවා නිවැරදි පටිපාටියට එරෙහි. ඒ වගේම මේ ලංකාව ඇතුළත අපි ඇත්තටම බලන්න ඕන එහෙම දැනගෙන හිටියනම් අනාවේකයක් ලෙස අර පෞද්ගලික සමාගම ගෑස් නොගෙනාවේ මොන අනුදැනුම ඇතුළතද කියලා බලන්න ඕන. ඒක තමයි තියෙන තත්ත්වය. ඒ වගේම විශේෂ කාරණයක් තියෙනවා මේ අද මතු කරපු කාරණය ඇතුලේ. දැන් කලින් සමාගම ගෑස් ගෙන්නෙවේ ඕමාන් රාජ්‍ය හරහා මේ ගෑස් ගන්න සමාගමකින්. හැබැයි මේ කම්පැනිය දැනට ගන්න 81ක් ඇමරිකාවෙන්. ඒ නිසා තමයි ගෑස් ගේන ගමන් මාර්ගයවත් මේ යුද්ධමය කලාපයේ ආසන්නෙන් එන්නේ. ඒ නිසා තමයි අපිට දැනට මෙහෙම තියෙන්නේ. දැන් ඉන්දියාව ගෑස් ගෙන්නනවා මේ කිව්වා වගේම මේ ඕමාන් රාජ්‍ය පදනම් කරගතපු සමාගමකින්. දැන් ඒ ඉන්දියාවේ එහෙම රෙස්ටුරන්ට් වලට ගෑස් සැපයීම 20ක් දක්වා කපා හැරලා තියෙන්නේ. අපි එහෙමනම් හිඟයකට ලක් වෙන්නේ නියමිතව තිබ්බා. එහෙම ගෙනාවන.
වෙන මොකක්දෝ මේ වාසනාවකට මේ මොහොතේ මේක වෙනස් වෙලා තියෙනවා. ඒක නිසා අපිට අදටත් ගෑස් සැපයුම තියෙනවා. ඒක නිශ්චිතයි. හැබැයි මේ පහුගිය දවස්වල මේ පෞද්ගලික සමාගම ගෑස් නොගැනීම නිසා ඇතිවෙච්ච රික්තකය පිරවීමට දරන මහන්සිය ඇතුලේ යම් අඩුවක් තිබුණා. දැන් ඒක කළමනාකරණය වෙමින් තියෙනවා. හැබැයි මේ උත්සාහ කරනවා විශේෂයෙන් මේ කණ්ඩායම කියන්න හිඟයක් තියෙනවා නෑ කියලා. දැන් තවත් මන්ත්‍රීතුමෙක් මේ කලින් කතා කරලා කියනවා මේ අප්‍රේල් මාසය සඳහා ඉන්ධන මුකුත් නෑ කියලා. දැන් මහජනතාව තුළ හදන්න හදන විශ්වාසයක් මේ ඉන්ධන නෑ මුකුත් නෑ. අර 28 වෙනිදා පෙබරවාරි 28 වෙනිදා ඉරානයට පහර දීම ආරම්භ වෙනවත් එක්කම තමයි ලංකාවේ තෙල් පෝලිම් පටන් ගත්තේ. ලෝකෙ කිසිම රටක නැති පෝලිමක් පටන් ගත්ත මෙහි. ඒ නිසා මතුවෙච්ච ගැටලු ප්‍රමාණයක් තිබ්බා. ඒ වගේම ඉදිරියේදී මතුවීමට නියමිත කරුණු මේ සියල්ල සැලකිල්ලට අරගෙන මේ වෙනකොට QR කෝඩ් එක දීලා තියෙනවා. හැබැයි හැම කෙනෙකුටම තේරෙනවා තාක්ෂණික මෙවලම ක්‍රියාත්මක වෙන්න ගත වෙන කාලය. එතකොට ඒ තත්ත්වයන් කළමනාකරණය කළා තමයි මේක දීලා තියෙන්නේ. තොර දැන් මේ වෙනකොට අද උදෑසන මේ පාර්ලිමේන්තුව ඇතුළෙම හෙළිදරව් වුණා මේ වෙනකොට මිලියන 5 ඉක්මවපු ප්‍රමාණයක් මේක දැන් රෙජිස්ටර් කරගෙන තියෙන්නේ. තව යම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මෙන්න මේ සමහරලාට ආදරයට කියලා තමයි මේ බොරු කියන්නේ. සමාජයට දැනෙන්න සලස්වනවා. අපි මේ ආදරෙන් කියන්නේ. ආදරෙන් කියලා දාර බොරුවක් කියලා දානවා. මෙහිම විපක්ෂයක් ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. ඒ වගේම තව අවස්ථාවක් මේ වරායේ ගොඩබාන ගානට තෙල් දෙනවා කියලා කිව්වා. එහෙම බොරු ඇද බානෝ මේ පාර්ලිමේන්තුව ඇතුලේ. කියන සිංහල එක්ක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. මොකක් හරි අවබෝධයක් කියන මාතෘකාවක්, කියන වචනයක්, වාක්‍යයක් අවබෝධ කර ගැනීමට සමත් බුද්ධිමය අවකාශයක් මේ විපක්ෂයේ മന്ത്രിවරුන්ට තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ වගේ ප්‍රකාශ කරන්න විදියක් නැහැ. වරායේ ගොඩබාන ගානට තෙල් දෙනවා කියලා කිව්වා කියලා. හැබැයි ඒ වගේම තේරුම් ගන්න ඕන දේ තමයි බිලියන ගණනක විශාල ප්‍රමාණයක ණයක් ගොඩ ගහලා තිබිලා ඒකත් එක්ක තමයි මේ බාර ගන්න උනේ. එතකොට ඒ ණය මුදල ගෙවන්න තමයි දැනට අය කරන මුදල හරි අය කරන්න වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේ මාර්තා විනාඩි 2ක කාලයක්. එහෙම නැතුව මම අවසන් කරනවා. එහෙම නැතුව මේ ආසාවට බදු ගන්නෑ. රටේ ජනතාවට මේ ක්‍රියාවලියේ සම්මස්තය මේ තෙල් සැපයීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න ඕන. ඒ පවත්වාගෙන යන ගමන් දෙවන්ත ණයක් බිලියන ට්‍රිලියන ආසන්න ණය ප්‍රමාණයක් මේකට ගොඩ ගහලා තිබ්බා. ඒක ගෙවන්නත් ඕන. ඒකට අදාළව තමයි IMF එකත් එක්ක ගාපු ගිවිසුම් ඇතුලේ මේ සියල්ලම තියෙනවා. එතකොට ඒකට අදාළව තමයි අපිට සිද්ධ වෙලා තියෙන මේ ණය ගෙවීම සඳහා මේ ක්‍රියාවලියට යොමු වෙන්නේ. එතකොට එහෙම තමයි මේ මුදල අය කරන්නේ. හැබැයි මෙතෙන්ට අවිල්ලා ඒ කිසිවක් සිද්ධ වුණේ නැහැ වගේ. ඒ කිසිවක් සිද්ධ වුණේ නැහැ වගේ උත්සාහ කරමින් ඉන්නවා කියන්න මේ ආණ්ඩුව කියන දේ කරන්නේ නැහැ කියලා. නෑ ආණ්ඩුව කියන දේ හරියටම කරමින් ඉන්නවා. ආණ්ඩුව හරි අවධානයෙන් කටයුතු කරමින් ඉන්නවා. ජන සමාජයට අනවශ්‍ය බරක් පැටවෙන්නේ නැති වෙන්න, ජන සමාජයට අනවශ්‍ය පීඩනයක් එල්ල නොවෙන්න මේ සියලු කටයුතු කළමනාකරණය කරමින් ඉන්නවා. ඔය කියන මහතුරු කියන්නට කලින් මේක වෙන්න පුළුවන් දේ ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ සාකච්ඡාවල අපි සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට තමයි තීන්දුව తీරන ගන්න. එහෙම නැතුව ඔය කණ්ඩායම් වගේ තනිව තීරණ අරගෙන නැහැ මෙතන. මේ කිසිම තීරණයක් අනිවාර්ය නෙමෙයි. ඒ නිසා මේ සියල්ල වෙනුවෙන් තමයි මුළු ඇත්ත කාරණා වෙනුවෙන් පෙනී හිටනවා. ඒ වගේම අපි අවධාරණය කරන්න ඕන අපේ ආණ්ඩුවේ කිසිම മന്ത്രിවරයෙක් ඇමතිවරයෙක් කිසි විටක පුජ්‍යලික ලාභ අපේක්ෂාවක් වෙනුවෙන් කිසිම තීරණයක් අරගන්නේ නැහැ. ඒක අපි පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා මේ උත්සාහ කරනවා අපි තමන් අර කලින් කතා කරා වගේම තමන් වංචා කරලා හොරකම් කරලා බලයෙන් පහ වුණාට පස්සේ ඒ වෙනුවෙන් මම අවසන් කරනවා. ඒ වෙනුවෙන් ඒ බලයෙන් පහ කරාට පස්සේ ජන සමාජය එකතු වෙලා උන් බලයෙන් පහ කරා. හේතුව මුනේ වංචාව, හොරකම, නාස්තිය සහ දූෂණය. දැන් උපරිම උත්සාහ කරනවා මේ වෙන තාක්ෂණික අඩුපාඩු පවා වංචාව කියන මාතෘකාව ඇතුළට ගන්න. ඒක ඇත්තටම මේ නොදන්න කමක්වත් කිසිවක් නෙමේ තක්කඩිකම. එහෙම තමයි හැසිරෙන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ නිසා ගරු මූල අසනාරූඪ මන්ත්‍රීතුමනි අපි අද දවසේ අවධාරණය කරන්න ඕන මේ රටේ ජන සමාජයට දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා, ලෝකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපේ ජන සමාජයට යොමු වෙලා තියෙනවා. විපක්ෂය සහ
ඒක එත් එක ගණු දෙනු කරන සමහර මාධ්‍ය මෙහෙවන සියලුම දෙනා හරියට තේරුම් ගන්න ඕන දේ තමයි මේ සමාජයට දැන් මේ එල්ල වෙලා තියෙන පීඩනයෙන් ජන සමාජය නිදහස් කරගන්න මිසක් ජන සමාජය තව තවත් ආකූල ව්‍යාකූල කරන්න නෙවෙයි මේ කණ්ඩායම මැදිහත් විය යුත්තේ. ඒක අවධාරණය කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි.